අදත් ඔබ සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ పూర్ව දියවැඩියා ලක්ෂණ පිළිබඳවයි. මුලින්ම මම මේ දියවැඩියාව කියන්නේ මොකක්ද කියලා සරලව පැහැදිලි කරන්නම්. දියවැඩියාව කියන්නේ අපේ ශරීරයේ රුධිරයේ තියෙන ග්ලූකෝස් මට්ටම තිබිය යුතු ප්‍රමාණයට වඩා වැඩි අගයක පැවතීම. සරලවම කියනවා නම් අපේ ලේවල තියෙන සීනි මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි අගයක පැවතීමයි. ඉතින් මේ දියවැඩියා රෝගය වැළඳුනොත් ඒක ඔයාලට හැදුනොත් ඒක නැවත සුව කර ගැනීමේ හැකියාවක් නැහැ. එය ඖෂධ මගින් ආහාර පාලනය මගින් එම රෝගය පාලනය කර ගැනීමක් විතරයි කරන්න පුළුවන් වෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන්ට අනුව ලෝකයේ වැඩිහිටි පුද්ගලයන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් මෙම දියවැඩියා රෝගයට ගොදුරු වෙලා තියෙනවා කියලා සොයාගෙන තියෙනවා. ඉතින් මේ දියවැඩියා රෝගය හැදෙන්න ඉස්සරලා పూర్ව දියවැඩියා තත්ත්වයක් ඇති වෙනවා. ප්‍රීඩයබටිස් තත්ත්වය. මේ ප්‍රීඩයබටිස් තත්ත්වයේදී අපේ ශරීරයේ ඇතිවන ලක්ෂණ පිළිබඳව මනා අවබෝධයකින් හිටියොත් අපට ඒ තත්ත්වය රිවර්ස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ අපිට දියවැඩියාව දක්වා අපේ රෝගය උත්සන්න වීම නවත්තගෙන අපිට රෝගය සුව කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අද මම කතා කරන්නේ මේ పూర్ව දියවැඩියා තත්ත්වයේදී අපේ ශරීරයේ විසින් පෙන්눔 කරන ලක්ෂණ පිළිබඳවයි. ඉතින් මේ పూర్ව දියවැඩියා තත්ත්වයේදී සිද්ධ වෙන්නේ අපේ රුධිරයේ තියෙන සීනි මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වෙනවා. නමුත් දියවැඩියා තත්ත්වයේ තරම්ම ඉහළ මට්ටමකට යන්නේ නැහැ. ඒ අවස්ථාව තමයි పూర్ව දියවැඩියා තත්ත්වය කියලා හඳුන්වන්නේ. මෙම పూర్ව දියවැඩියා තත්ත්වයේදී ඇතිවෙන ප්‍රධානතම දේ තමා ඔබට නිතර මූත්‍රා පිට කිරීමට සිදුවීම. දවල් කාලයේ පමණක් නෙවෙයි රාත්‍රී කාලයේදීද කිහිප විටක් නිින්දෙන් අවදි වෙලා මූත්‍රා පිට කිරීමට සිද්ධ වෙනවා. ඔබටත් මෙවැනි දේ සිද්ධ වෙනවා නම් සැලකිලිමත් වෙන්න ඕනි. ඒ වගේම තමයි මේ ප්‍රීඩයබටිස් තත්ත්වයේදී ඔබට සාමාන්‍ය ප්‍රමාණයට වඩා නිතර පිපාසය දැනෙනවා. කොච්චර වතුර බිව්වත් තොලකට වේලිලා ආයෙත් වතුර බොන්නම හිතෙනවා. ඒ වගේම තමයි නිතර බඩගිනි දැනෙනවා. කෑම කොච්චර කෑවත් ආයෙමත් ඔයාලට බඩගිනි දැනෙනවා. මෙවැනි තත්ත්වත් ඔයාලට තියෙනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනි. නිතර ඇඟට මහන්සි ගතියක් දැනීම සහ නිදිමත ස්වභාවය. අපිට සාමාන්‍යයෙන් ඇඟට මහන්සියක් දැනුණාම අපි පොඩි රෙස්ට් එකක් ගත්තාම අපිට මහන්සිය නැති වෙලා යනවනේ. ඒත් මේ పూర్ව දියවැඩියා තත්ත්වයේදී ඇතිවන ඇඟට මහන්සිය එහෙම රෙස්ට් එකක් ගත්තට අඩු වෙන්නේ නැහැ. මුළු දවස පුරාම මේ මහන්සිය ඒ විදිහටම තියෙනවා. අපි රාත්‍රියට හොඳ නිින්දක් ලබා ගත්තත් අපිට ඇඟේ මහන්සිය නිතරම දැනෙනවා. ඒ වගේම තමයි නිදිමත ස්වභාවයකුත් අපිට දැනෙනවා. ඇස් පෙනීම බොඳ වීම. මේ పూర్ව දියවැඩියාවදී අපේ ඇස් පෙනීම බොඳ වෙනවා. ඇත්තට මේකට හේතුව වෙන්නේ අපේ ඇසේ කාචයට දියර වර්ග ගලාගෙන එනවා. ඒක නිසා අපේ කාචය ඉදිමෙනවා. ඒක නිසා අපේ පෙනීම බොඳ වීමේ තත්ත්වයකට පත් වෙනවා. ඒ වගේම අපේ ඇඟේ බර ඉක්මනින් අඩුවීම සහ ඇඟ කෙට්ටු වීම වෙනවා. සාමාන්‍යයෙන් අපේ ඇඟේ බර අඩුවීම, කෙට්ටු වීම සිද්ධ වෙන්නේ අපි කෑම පාලනය කරොත්, නැත්නම් ව්‍යායාම කරොත්, නැත්නම් අපිට මොකක් හරි දරුණු රෝගයක් සෑදුනොත්, ඒ වගේ අවස්ථාවල අපිට මේ දේ සිද්ධ වෙනවා. නමුත් මේ කිසිම දෙයක් නැතුව ඔබේ ඇඟේ බර ඉක්මනින්ම අඩු වෙලා ඔබ කෙට්ටු වෙනවා නම් ඔබ పూర్ව දියවැඩියා තත්ත්වයට පත් වෙලා වෙන්න පුළුවන්. තුවාල සුවවීමට දිගු කාලයක් ගතවීම සහ නිතර ආසාදන වලට ලක්වීමත් සිද්ධ වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාගේ ඇඟේ තුවාලයක් හරි සීරීමක් හරි මොනවා හරි දෙයක් සිද්ධ වුණොත් එය සුවවීමට වෙනදාට වඩා වැඩි කාලයක් යනවා නම්. ඒ වගේම ඔයාට නිතර ආසාදන තත්ත්වවලට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා නම් ඔබ මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. මේත් සමගම ඔයාලගේ බෙල්ල කිහිලි සහ සන්ධි ආශ්‍රිත ප්‍රදේශවල සම අඳුරු කළු පැහැයකට හැරෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමා වෙනද වගේ නෙවෙයි ඔයාලට නිතර හිසේ කැක්කුමක් හැදෙන්නත් පටන් ගන්නවා. මේ වගේ ලක්ෂණ ඔයාලටත් එනවා නම් ඒ පිළිබඳව සැලකිල්ලෙන් ඉන්න. ඉතින් ඔයාලටත් මම මේ කියපු ලක්ෂණ වලින් දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් එකවර පෙන්눔 කරනවා නම්
ඔයාලා හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවට ගොස් රුධිරගත සීනි මට්ටම පරීක්ෂා කර බලා ගන්න. ඒයින් ඔයාලට පූර්ව දියවැඩියා තත්ත්වයක් තියෙනවා කියලා තහවුරු වුණොත් වෛද්‍ය උපදෙස් මත ආහාර පාලනය, ව්‍යායාම කිරීම සහ හොඳ නින්දක් ලබා ගැනීම තුළින් ඔබගේ පූර්ව දියවැඩියා තත්ත්වය ආපසු හරවා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලා කොච්චර කාර්යබහුල වුණත් මේ වගේ ලක්ෂණ තියෙනවා නම් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඔයාලගේ යාළුවෙකුට හරි මේ වගේ ලක්ෂණ තියෙනවා කියලා ඔයාලට දැනෙනවා නම් ඒගොල්ලොන්ටත් බලාගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අපිට ලෙඩක් හැදුනාම ඒකට බෙහෙත් කරනවට වැඩිය ලෙඩෙන් ආරක්ෂා වෙන එක තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. දියවැඩියාවේ පූර්ව ලක්ෂණ, ඒ වගේම දියවැඩියාව සම්බන්ධයෙන් ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. අමතක කරන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයෙත් දවසක අපි වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා සියලු දෙනාටම නිරෝගී දිවියක්.